මං වීඩියෝ දාලා නැහැ. කලින් channel එකේ නම් followers ගොඩාක් හිටියා. 7000 ගාණක් හරි මට ලොකු මතකයක් නැහැ. ඊට පස්සේ ෆෝන් එක පොඩි ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ ෆෝන් එක නැති නිසා ඒකේ මේ මේල් එක මතක නැහැ. ඒක නිසා ඒ channel එක ගන්න බෑ. ආයි එකක් හැදුවා. ඉතින් මේ channel එකට දාන පළවෙනි වීඩියෝ එක කලින් දාපු ඔක්කොම short අද පොසොන් පෝය. මම පෙන්වන්න හදන්නේ අපේ චූටි ගේ වටේම. මොකද අපිත් එක්ක බව්වෝ 11යි පූසයි ඉන්නවා. එතකොට මේ චූටි මිදුලක් තියෙන්නේ. ඒ මිදුලේ සත්තු තියාගන්න ගොඩක් අමාරුයි. ගොඩක් ප්‍රශ්න ගමෙන් ගෙවල් කීප දෙනෙක් එක්කත් රණ්ඩු කරලා ග්‍රාම සේවකට ගිහිල්ලා තත්ත්වයෙන් ගිහිල්ලා ඒ කියන්නේ ඒගොල්ලෝ වෙලාවකට රැයට කෑ ගහනවා. ඉතින් කෑ ගහනකොට අපිටත් අමාරුයි. අපේ ගෙදරත් ඉතින් එහෙම වුණාම ප්‍රශ්න වෙනවා, රණ්ඩු වෙනවා. ඒත් මං කැමති වුණේ නැහැ. මම පෙන්නන්නම් බව්වෝ මේ පැටවගේ අම්මයි තාත්තයි. ඒ දෙන්න විතරයි හිටියේ. ඊට පස්සේ මේ අහිංසක බව්වෙක් එයා පාරෙන් ගෙනාවේ. ඉන්නවා තව එක්කෙනෙක් ඉන්නවා සුදු බෝලේ කියලා. එයා මේ දන්න මේ අක්කි කෙනෙක් දුන්නේ මම බව්වෝ හොඳට හදනවා එයාලට ගොඩක් ආදරේ කියලා. ඊට පස්සේ එයා රට යනවා කියලා ලැබ්බ පැටියෙක් මට දුන්නා. ඒ හැරෙන්න මේ පැටව 7 දෙනෙක් දැම්මා මේ බව්වෝ දෙන්න. සුදු මහත්තයා බව්වයි සුදු නෝනා බව්වයි පැටව 7 දෙනෙක් දැම්මා. මම දන්නේ නැහැ පැටව දානකම් ඒගොල්ලොන්ගේ කාලේ හරි එහෙම දැනන් හිටියේ නෑ. ඊට පස්සේ පැටව දැම්මට පස්සේ සුදු නෝනාව සර්ජරි කරා. ඒත් හැමෝම කිව්වා පැටව විකුණන්න පුළුවන් නේ. ඇයි සර්ජරි කරන්නේ? එකපාරයිනේ පැටව දැම්ම කියලා. ඒත් මම ඔක්කොම ඒ කියන්නේ සර්ජරි කරා මං කැමති නෑ පැටව විකුණන්න. පව් සිද්ද වෙනවා කියලා කියනවා. ඊට වැඩිය මාස 3ක් ගියාට පස්සේ ගොඩාක් අය ඉන්නවා. ගොඩක් අය ඉල්ලුවා බලලා ගියා. සමහර ගොඩාක් අය මට එක එක දේවල් ගෙනත් දුන්නා. ඉතින් ඒක නිසා මම දෙන්න කැමතුනේ නෑ නිකන් දෙමු කියලා. ඒත් මං කැමති උනේ නැහැ. මොකද ඒගොල්ලෝ පව් වෙන් කරන එක. ඉතින් පැටව 7 දෙනෙක්. ඒක නිසා මං ඔන්න චූටි ගේ වටේම පෙන්නන්න. මේ ඉන්නේ සුදු මාලා, මේ ඉන්නේ සූටියා, මේ ඉන්නේ පාරෙන් ගෙනාපු අහිංසක සුපිරි බව්වා, මේ ඉන්නේ ලස්සන කොල්ලා. ඉතින් දැන් අපි හැදුවා මේගොල්ලෝ රැට කෑ ගහනවා නිදා ගන්න අමාරුයි. ඊට පස්සේ කලින් මේ හදලා මේවට දාලා වෙන් කරලා මෙහෙම ඒලට නිදහසින් තිබ්බා. ඊට පස්සේ හපා ගන්නවා. කෙල්ලෝ කොල්ලෝ බව්වෝ හපා ගන්න. මං කියන රටින් යනවා කෙනෙක් එයා මට දුන්නා කියලා මේ ලැබ්බා පැටියා මේ සුදු බෝලේ. අම්මෝ ඒ කියන්නේ අර පාරින් යනකොට බව්වා හරිම නපුරුයි. එයා හපනවා. ඒක නිසා තමයි මම නැත්තම් බව්වෝ බඳින්නේ නැහැ. එයා බැඳලා ඉන්නවා. ඊට පස්සේ රැයට ගේ ඇතුළට ගන්නවා. මේ ඉන්නේ සුදු. මෙයා තමයි හරියට කෑ ගහනවා. අම්මෝ හරිම කෑ ගහනවා. මේ ඉන්නේ සුදු මැණික. මේ ඉන්නේ සුද්දී. හරි සුදු බෝලේ. මේ ඉන්නේ බව්වන්ගේ අම්මි සුදු නෝනා. හරි ඉන්නකෝ. හරි රත්තරන් ඉන්නකෝ. අනේ පැටියෝ සුදු බෝලේ ඉන්නකෝ. මේ අද පොසොන් පෝයෙන් ඒක නිසා ගොඩක් දවසකින් වැස්ස මිදුල තෙතයි. ඉතින් එයාලා මඩ ගාලා මගේ අගෙත් මඩ ගොඩයි. මේ චූටි මිදුල. ඉතින් මේ මිදුලේ තමයි බව් 11ක් ඉන්නේ. මේ ඉන්නවා මේ සුදු මහත්තයා බව්වා. මේ තමයි බව් තාත්තා. එයාව මෙහෙට ගන්නවා. දැන් ওই චුට්ටක් එයා කෑ ගහනවා ගේට්ටුවේම අරිද්දින්. එතකොට මෙතන දානවා. නැත්නම් එයා බෙලෙක් කටා කියලා කියනවා එයාට. ඒ තරම් කට හරිම සැරයි. ඊට පස්සේ බව් ඔක්කොම එකට හිටියේ. අර සූකිරි බව්වා සැරයිනේ පාරෙන් ගෙනපු. එයා විතරයි බැඳලා රැට ගෙට ගන්න. ඊට පස්සේ අපි දැන් හිතුවා මේගොල්ලෝ වෙලාවකට හපා ගන්නවා. ඊට පස්සේ මේගොල්ලෝ වෙන් කරන්න කියලා. අතනින් වෙන් කරලා ඊට පස්සේ මෙතනින් මෙහෙම ඩෝ එකක් දාලා මෙතනින් වෙන් කරලා මේ පැත්තට මේ කොටසක් දාලා ඊට පස්සේ ඉතුරු කොටස මෙහෙට දානවා. ඒකට අර බැඳලා ඉන්න බව්වා රැට ගෙට ගන්න ඕන නැහැ. එයාව මෙතන නිදහසේ ඉන්නත් පුළුවන් නේ. ඉතින් ඒක නිසා අතනින් අරගොල්ලොම වෙන් කරනවා. ඊට පස්සේ මේ ටික මෙතනින් වෙන් කරලා තියන්නේ. මේ ඉන්නේ මෙයා තමයි නපුරු කුමරු. මෙන්න මෙතනොත් ඊට පස්සේ වෙන් කරා. චූටි ඉඩක්. ඒ කියන්නේ දකින්න අයටයි ඉතින් ගොඩාක් අයට ගමේ අයට ඉතින්
හරිම ප්‍රශ්නේ බව්වෝ ඒ කියන්නේ කෑ ගහනවනේ. ඉතින් ඒ වුණාට මම ඒගොල්ලෝව කාටවත් දෙන්නෙත් නෑ. මොකුත් එහෙම නෑ. මේගොල්ලෝ 11 දෙනාම හදනවා. ඉතින් අපිටත් ගොඩාක් අපහසුයි. මොකද ලොකු මිදුලක් නැති නිසා එයාලට සෙල්ලම් කරන්න එහෙම නැති නිසා ඒගොල්ලෝ එකට ඉන්නේ. ඒ හින්දා කෑ ගහනවා. ඊට පස්සේ දැන් මේගොල්ලෝව මෙහෙම වෙන් කරනවා. මෙතනින් මේ කොටස. ඊට පස්සේ අරහෙ අපිට නිදහසේ ගේට්ටු අරගන්න පුළුවන්. නැත්තම් හරිම මේ ගේට්ටු අරගන්න ඕනේ. ඉතින් ඒක නිසා මෙතනින් මේ කොටසක් දානවා. ඉතුරු කොටස එහා පැත්තෙන් දානවා.